ගොඩක් අය මැසේජ් දාලා අහලා තිබ්බා අර මේ වීඩියෝ එක වයිරල් වෙන Facebook එකේ ඒක මේ රයිස් කුකර් එකෙන් කරන්ට් වදින සීන් එකක් අර මේ ටෙස්ටර් එකක් දාලා බත් එකේට එහෙම ඒක මොකද්ද කියලා ගොඩක් අය මැසේජ් දාලා තිබ්බා දාලා මේ වගේ රයිස් කුකර් තියෙනවනේ මේ රයිස් කුකර් එකෙන් මේ කරන්ට් වදිලා මැරෙන්න පුළුවන් කමක් තියෙනවා ඇත්තටම මම මේ රයිස් කුකර් එකකට අපි නම් රයිස් කුකර් හදන එක නවත්තලා ගොඩක් කල් මම පරණයක් හොයාගත්තා මේ කෑලි අඩුයි වෙනවනේ මම පෙන්නන්නම් කොහොමද මේක කරන්ට් වදින්න පුළුවන් කියලා මේ රයිස් කුකර් තියෙනවනේ ඒකේ එලිමන්ට් එක තියෙන්නේ මේක තමයි රත් වෙන්නේ කුක් මොඩ් එකේදී රත් වෙන්නේ මේක තමයි මේක ඉතින් කුක් එකට මේ පල්ලෙට දාමු කුක් එක උඩ වර්ම් එක කියන්නේ වර්ම් එකට මෙතන වෙනම හීටර් එකක් එනවා පොඩි මේ එලිමන්ට් එකක් ඒක මේකේ නෑ ඒක ගලවලා තියෙන්නේ අතන මෙතන ස්විච් එක එනවා කරන්ට් එක මේකේ මෙතන දුන්නාම මේකේ නියුට්‍රල් බේස් එකයි එර්ත් එක මේකට වදිනවා නියුට්‍රල් එක කෙලින්ම මේකට එනවා බේස් එක මේ ස්විච් එකෙන් කැඩෙනවා මෙතන දැන් මේකේ මේ එලිමන්ට් එකේ ගොඩක් වෙලාවට රත් වුණාට ෂෝට් වෙනවා මේක අවස්ථාව තියෙනවා එහෙම ෂෝට් එකක් වුණොත් මෙතන වයර් එක තියෙනවනේ පවර් ඉන්පුට් වයර් එක මේ වගේ වයර් එක මේකේ මෙතන එර්ත් එක ඇතුළට ගියේ නැත්තම් මොකක් හරි ප්ලග් එක මේ වගේ ප්ලග් එකට වුණත් එර්ත් එක ඇවිල්ලා නැති වුණොත් එහෙම මේක අර කරන්ට් ලීක් එකක් තිබ්බත් වැඩ කරනවා මේ හීට් වෙනවා අපි කරන්ට් එක මේක ඇල්ලුවොත් එහෙම අපිට කරන්ට් එක වදිනවා මොකද අර එර්ත් එක නැති වුණොත් එහෙම එර්ත් එක තියෙනවා නම් හරියට මේක ටිප් එක ස්විච් වෙලා මේ ඕෆ් වෙනවා මේ ටිප් එක ඕෆ් වෙනවා මේකේ අර වගේ ෂෝට් එකක් තිබුණොත් අනිවාර්යෙන් මේ චැසි එක ලීක් වෙලා කරන්ට් එක වදිනවා ඒක වෙන්නේ ගොඩක් වෙලාවට මේක තමයි මේක ෂෝට් වෙනවා නැත්තම් මෙතනිමුත් හැකියාවක් තියෙනවා මෙතනිමුත් ෂෝට් වෙන්න පුළුවන් මේ ස්විච් එක ඒක අනිවාර්යෙන් මේ හදන කෙනෙකුට කියලා බලා ගන්න එහෙම ෂෝට් එකක් තියෙනවා නම් අවදානම් ගොඩක් එහෙම නැත්තම් මේ පාවිච්චි කරනවා නම් ඒ වගේ එකක් සැකයි නම් බාට දෙකක් දාලා අපි පාවිච්චි කරනවා නම් ප්‍රශ්නයක් නැහැ බාට දෙකක් දාගෙන නැත්තම් පාපිස්සක් වගේ බිම එලාගෙන මේක අල්ලනවා නම් ප්‍රශ්නයක් නැහැ ගොඩක් දුරට නැත්තම් පොළව හරහා පියත් වෙලා කරන්ට් වදිනවා අනිවාර්යෙන් අපිට ප්ලේස් එක මේකට තිබ්බොත් අනිවාර්යෙන් ලයිව් වයර් එක අපේ හරහා පොළවට වෙලා කරන්ට් එක වදිනවා අපිට ඒක නිසා බාට දෙකක් වගේ දාගෙන පාවිච්චි කරනකොට ප්‍රශ්නයක් නැහැ ඒත් අවදානම් ඒක හදා ගන්න එක තමයි හොඳම වැඩේ